ඉක්බිති කලන්දපුත් සුදින්නගේ යහළුවෝ කලන්දපුත් සුදින්න වෙට පැමිණියාහුය. පැමිණ කලන්දපුත් සුදින්නහට යහළ සුදින්නය තෝ වනාහි මව්පියන්ගේ ප්‍රිය වූ මනාප වූ සුවසේ වැඩුණා වූ සුවසේ පෝෂිත වූ එකම පුත් වෙහිය. යහළ සුදින්නය තෝ කිසි දුකක් නොදන්නෙහිය. තාගේ මරණේ නුදු මව්පියෝ නොකෙමැත්ත මූමවෙන් වන්නාහ. කිම ඔහු ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වෙදීමට අනුදන්නාහුද. යහළ සුදින්නය නැගිටින්න කන්න බොන්න ඉඳුරන් පිනවන්න කමින් බොමින් ඉඳුරන් පිනවමින් කම්සුව විඳිමින් පින් කරමින් ගිහි ගිහි සිත් අලවන්න මව්පියෝ තොපට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට නොඅනු දන්නාහ. ඊමේ කීහ. මෙසේ කී කල්හි කලන්දපුත් සුදින්න තෙමේ නිහඬ විය. දෙවනුත් කලන්දපුත් සිදින්නගේ යහළුවෝ කලන්දපුත් සුදින්නහට මේ කීහු. යහළු සුදින්නය තෝ වනාහි. දෙවනුත් කලන්දපුත් සුදින්න තෙමේ නිහඬ විය.